හරි. සුබ දවසක්. දැන් අද මම කියන්න යන්නේ බොහොම ලස්සන කතාවක්. මේක සමහර විට ඔයගොල්ලෝ කියවලත් ඇති Facebook එකෙන් අරින් මෙන් සෝෂල් මීඩියා වලින් උනත් දන්න අය ඕන තරම් ඇති. පානදුර කැටවත්ත බස් එකේ කතාව. හරිද? මේක හරි ලස්සන කතාවක්. මේ පානදුර කැටවත්ත කියන ගමන් වාරය හැදිච්ච හැටි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කිලෝමීටර් 200ක් වගේ දුර ප්‍රමාණයක් තිබෙන මේ රූට් එක හැදිච්ච හැටි තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. මෙහෙමයි. දැන් මේ රූට් එක හැදිලා තියෙන්නේ 1960 දශකයේ 60 දශකයේ අන්තිම කාලේ 70 දශකයේ මුල කාලේ ඔය වගේ. හරිද? ඒ කාලේ දැන් මේ කැටවත්ත කියන ගම පිහිටලා තියෙන්නේ බදුල්ලේ ඉඳලා මහියංගනේ පැත්තට යනකොට තියෙනවා මීගහ කිවුල. මීගහ කිවුලෙන් හැරිලා යන්න ඕන ඇතුල් පාරේ මේ කැටවත්ත කියන ගමට. එතකොට ඔය මේ ගමන් වාරේ පානදුර බදුල්ල හරහා කැටවත්ත මේ ගමන් වාරය ආරම්භ කරපු කාලේ ඒ ගමේ කැටවත්ත ගමේ ගම්මුලා දෑනියා විදිහට කටයුතු කරලා තින්නේ අප්පුහාමි. අප්පුහාමි ගම්මුලා දෑනි තැන. එතුමට සිතවිල්ලක් පහළ වෙලා තියෙනවා අපේ ගමටත් බස් එකක් දාගන්න ඕනේ කියලා. ඉතින් ඒ සිතවිල්ල මත එතුමා තමයි මේ ගමේ තිබිච්ච එකම සිල්ලර කඩේ හිමිකරු වෙලත් ඉඳලා තින්නේ කාලේ. එතුමා ඒ කාලේ තමන්ගේ මේ සිතේ ඇතිවෙච්ච සිතුවිල්ලත් එක්ක එතුමා ගිහිල්ලා තියෙනවා ওই දේශපාලකින්ට අර මේ වින්සෙන්ට් බුලා කොහම හරි එතුමා ගිහිල්ලා තියෙනවා මහියංගනේ ඩිපෝවට. මහියංගනේ ඩිපෝවට කියලා දෙන අපිට බස් එකක් ඕනේ අර මේ කිව්වම ඒකෙන් කට්ටිය කියලා තියෙනවා මෙහෙමයි ගමේ ඇතුළට බස් එකක් දෙන්න දෙන්නේ නැහැ අපි ගාවත් සීමිත බස් ප්‍රමාණයක් තියෙන අරම කියන. ඊට පස්සේ දැන් මෙතුමා මේකෙන් අධෛර්යමත් නොවි මෙතුමා ගිහිල්ලා තියෙනවා බදුල්ල ඩිපෝවට. බදුල්ල ඩිපෝ වෙනොත් ඇත්තටම වැඩේ කෙරිලා නැහැ. මෙතුමාට ගිහිල්ලා දැන් මේකට ගාඩලා එපා වෙලා ඊට පස්සේ ඉතින් ටිකක් මෙතුමා කේන්තියෙන් තමන්ගේ පිරිසත් එක්ක ආපහු දිනා. එන ගමන් එතුමා අප්පුහාමි ගම්මුලා දෑනි තැන තේ බොන්න ගිහිල්ලා දිනවා කඩේකට. ඒ කඩේලු ඒ කාලේ බදුල් ටවුන් එකේ තිබිච්ච ලොකුම ආපන ශාලාව. එතකොට ඒ ආපන ශාලාවේ තමයි ඔය දුරගමන් සේවා බස් රථ බදුල්ල හරහා යන දුරගමන් සේවා බස් රථ එහෙම තේ බොන්න දාන්නේ. ඉතින් මේ අප්පුහාමි මහත්තයා තමන්ට වෙච්ච මේ තමන්ගේ මේ කාර්යය කරගන්න බැරි වෙච්ච එක ගැන එතන මේසයක තේ බොමින් හිටපු පුද්ගලයෙක් එක්ක කතා බහ කරලා තියෙනවා. ඒ පුද්ගලයා කවුද කියලා දන්නවද? ඒ පුද්ගලයා තමයි පානදුර සිට මඩකලපුව බලා ධාවනය වෙන ළඟම බස් රථයේ පානදුර ඩිපෝ සතු බස් රථයේ රීදුරු මහත්තයා. ඒ වෙලාවේ බස් එක ඒ කඩේ තේ බොන්න දාලා. ඉතින් ඒක ඩ්‍රයිවර් මහත්තයාත් එක්ක තමයි මේ අප්පුහාමි මහත්තයා මේ කතාව කියලා තියෙන්නේ. ඒ වෙලාවේ ඒ රියදුරු මහත්තයා කියලා තියෙනවා ඔය ලියුම මට දෙන්න මම අපේ ඩීඑස් මහත්තයාට දෙන්නම් කියලා. ඉතින් අප්පුහාමි ගම්මුලා දෑනි තැන ඒ තමන් ගාව තිබිච්ච ලියුම මේ රියදුරු මහත්තයාට දීලා තියෙනවා. පානදුර මඩකලපුව බස් CTB බස් රථයේ රියදුරු මහත්තයාට. ඉතින් ඕක ඔන්න ඔය කතාව එතනින් ඉවරයි. හැබැයි මෙහෙමයි ඉතින් මේ අප්පුහාමි මහත්තයා අප්පුහාමි ගම්මුලා දෑනි තැනට මෙතන මේ ගැන මහා විශ්වාසයක් තිබිලා නැහැ දැන්. මහියංගනේ ඩිපෝ වෙනුත් බස් එකක් දුන්නේ නැහැ. බදුල්ලෙන් දුන්නෙත් නැහැ. දැන් මේ කොහෙවත් නැතු පානදුර ඩිපෝකින් මේක දෙයි කියලා. හැබැයි ඉතින් දීලා ඉතින් විශ්වාසය තිබිලා නැහැ කොහොමද? ඊට පස්සේ දැන් ඔන්න ඒ සිද්ධිය ඉවරයි. ඊට පස්සේ ඔන්න මාස කිහිපයක් ගත වෙනවා. ඔන්න එක දවසක් හැන්දෑවේ මේ ගමට එනවා ජීප් එකක්. ජීප් එකේ ඇවිල්ලා මහත්තුරු දෙන්නෙක් බහිනවා. දැන් ගමට ආගන්තුකයනේ. ඊට පස්සේ ගම්මුලා දෑනි තැන එතෙන්ට එනවා. ඊට පස්සේ ගම්වැසියොත් එනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා පානදුර ඩිපෝවෙන් ඔයගොල්ලන්ට බස් එකක් ඕනේ කියලා තිබ්බා. ඒකට පාරතොර පොඩ බලාගෙන යන්න ආවේ කියලා. දැන් මේගොල්ලන්ට සතුටුයි. ඒක නිසා සතුටුයි. ඊට පස්සේ අප්පුහාමි මහත්තයා එතුමා මේගොල්ලන්ට සංග්‍රහ කරනවා. තමන්ගේ ගෙදර එක්ක ගිහිල්ලා කන්න බොන්න දීලා ඔක්කොම කරනවා. පහුවෙන්ද උදේ තමයි මේ නිලධාරීන් පිටත් වෙලා යන්නේ. ළඟ මේ නිලධාරීන්. එතකොට මේ ගම්වැසියෝ පවා මේ මී පැණි හකුරු අරවද මේවද සෑහෙන දේවල් ටිකක් මේ තුටු පඳුරු විදිහට මේගොල්ලන්ට කියලා මේ ජිප් එක පුරවනවා. ඊට පස්සේ මේගොල්ලෝ යනවා. ඔන්න ඒකත් ඉවරයි. ඒ සිද්ධියත් ඉවරයි. දැන් ඔන්න මාස කිහිපයක් ගත වෙනවා. කිසිම හාවකුවක් නැහැ. ඔච්චරයි. ඊට පස්සේ ඔන්න එක දවසක් දැහැන්දෑවේ තනි දොරේ CTV බස් එකක් මේ කැටවත්ත පාරේ එනවා. ඇවිල්ලා අප්පුහාමි මහත්තයාගේ කඩේ ඉස්සරහා නවත්තනවා. බස් එකේ ඉස්සරහා ගාලා දිනවා බදුල්ල හරහා කැටවත්තට කියලා. ඇත්තටම දැන් පුදුම සතුටුයි. අප්පුහාමි ගම්මුලා දෑනි තැන මෙතෙන්ට එනවා. ගම්වැසියොත් බස් එක වට කරගන්නවා. ඒගොල්ලෝ බස් එක හොදනවා. පුදුම සතුටකින්. එතකොට දැන් කොහොම හරි මේ සිද්ධිය දැන් සැබෑ වෙලානේ. ඊට පස්සේ
දැන් එහෙම කරනවා. එතකොට අප්පුහාමි ගම්මුලා දෑනි තැන තමන්ගේ ගෙදර කාමරයක් වෙන් කරනවා මේ රීදුරු මහත්තයාටයි කොන්දොස්තර මහත්තයාටයි. ඊට පස්සේ දැන් ওই විදිහට. ඊට පස්සේ පහුවෙන්ද උදේ බස් එක පිටත් වෙලා යනවා. ඉදා හවස තව බස් එකක් එනවා කැටවත්තට. ඔන්න ඔය විදිහට තමයි මේ පානදුර බදුල්ල හරහා කැටවත්තගෙන කිලෝමීටර් 200කට ආසන්න දුරකින් යුක්ත මේ ගමන් වාරය ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් අදටත් ධාවනය වෙනවා. එතකොට මෙහෙමයි දැන් බණ්ඩාරගම හොරණ රත්නපුර පැල්මල්ල බලංගොඩ බණ්ඩාරල බදුල්ල මීගාගේ උලහරහා කැටවත්ත මේ මාර්ගය තමයි ගමන් කරන්නේ. එතකොට වර්තමානයේත් බස් රථ දෙකක් ධාවනය වෙනවා NB 9438 NB 9440 බස් රථ දෙක එකම පානදුර ඩිපෝවෙන්. ඉතින් ඕක තමයි කතාව. ඉතින් මේ හරහා තව උපසංස්කෘතියක් ඇදිලා තියෙනවා කියනවා. පානදුර සහ කැටවත්ත අතර ඔවුන්ගේ ආවාහ විවාහ පවා වෙලා තියෙනවා කියනවා. එතකොට කැටවත්ත ගමේ අය එනවා ටවුන් එකට පානදුරේට එනවා. ඒ වගේ ගොඩක් ඉතින් ඒගොල්ලෝ රැකියාවල් කරනවා. ඊට පස්සේ මේ පැත්තේ ඉන්න අය මෙහි කැටවත්ත පැත්තට එනවා. ඔය වගේ ගොඩක් දේවල් වෙලා තියෙනවා. ඉතින් අද අප්පුහාමි ගම්මුලා දෑනිතුමා නැහැ. ඔහුගේ පුතා ධනපාල මුදලාලි තමයි අදටත් එහි යන අයට නවතන් දෙන්නේ. ඩ්‍රයිවර් මහත්තයාට සහ කොන්දොස්තර මහත්තයාට. ඉතින් ඕක මම Facebook එකේ සටහනකින් උපුටා ගත්තේ. මුල් අයිතිකරුවන්ටත් මගේ ස්තුතිය පුද කරනවා. බොහොම ස්තුතියි.